ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට වෙනද වගේම ලස්සන travel blog එකක් අදත් ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරගෙන යන්න. වීඩියෝ ක්ලිප් එක අවසාන වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මේ පාර අපි ගියේ ට්‍රින්කෝ වලට. ඉතින් night mail එකේ තමයි අපි ගමන ආරම්භ කරේ යන්නේ. රෑ 9:30 හිට තියෙන නයිට් මේල් ට්‍රේන් එකේ තමයි අපි ගියේ. ඉතින් අපි ඊළඟ දවසේ උදේ 5:00 වගේ වෙනකොට ට්‍රින්කෝ ස්ටේෂන් එකට ආවා. ට්‍රින්කෝ ස්ටේෂන් එකේ ඉඳලා අපි එතනින් කතා කරගත්ත වීල් එක තමයි අපි එදා දවසේ ඉන්න ප්ලෑන් කරගත්ත හොටෙල් එකට ගියේ. ඉතින් අපි පළවෙනි දවසේ පළවෙනි ගමන උනේ සෝබර් අයිලන්ඩ් එකට යන්න. අපි ප්ලෑන් කරගත්ත විදිහටම අපි ඉන්න හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් එකක් දාලා ත්‍රිකුණාමල ටවුන් එකට ගිහිල්ලා උදේ කෑම අරගෙන තමයි අපි සෝබර් දූපතට යන ගමන පිටත් වුණේ. ඉතින් ට්‍රින්කෝ ස්ටේෂන් එකේ ඉඳලා අපි ඉන්න හොටෙල් එකට ගිහපු ත්‍රිවිල් එකේ අයියට කියලාම අපි සෝබර් අයිලන්ඩ් එකට යන්න පිටත් වුණා. ඉතින් මේ ඔයාලට පේන්න තියෙන සෝබර් දූපතට යන තැන තියෙන නේවි කැම්ප් එකේ ඉදිරිපස කොටස. ඉතින් මෙතනින් ඇතුළට ගිහිල්ලා තමයි සෝබර් දූපතට යන්න තියෙන්නේ. අපි මෙතෙන් යනකොට උදේ 8:00 9:00 අතර වෙලාවකට තමයි මෙතෙන් ආවේ. ඉතින් අපිට මෙතනින් ඇතුළට යන්න තියෙන්නේ 9:00 විතර තමයි යන්න තියෙන්නේ. ඉතින් අවසර ඇති අයට විතරයි මෙතනින් ඇතුළට යන්න පුළුවන්. 30ක විතර බෝට්ටු ගමනකින් තමයි සෝබර් දූපතට යන්න තියෙන්නේ. ඉතින් ආරක්ෂිත ජැකට් තියෙන ඒවා පැළඳගෙන තමයි අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඉතින් මෙහෙම මුහුද යනකොට අපිට පේනවා ඈතින් පේන ප්‍රීමා ෆැක්ටරි එක. ඉතින් ඒකත් ලස්සනට බලාගෙනම මේ බෝට්ටුවෙන් සෝබර් දූපතට යන්න පුළුවන්. ලස්සන වටපිටාවක් ඔයාලට දැක ගන්නත් පුළුවන් මේක යනකොට. ඉතින් විනාඩි 30ක් විතර ගියා සාමාන්‍යයෙන් අපිට මෙතෙන් යන්න. ඉතින් එහෙනම් අපිත් එක්ක ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළ කොච්චර ලස්සනට පේනවද මොනවද ඇතුලේ බලන්න තියෙන්නේ කියලා. මේ තියෙන සෝබර් දූපතේ ඇතුළු වෙන තැන ඉතින් කොළපාට ලස්සන කඩලාන වලින් පිරිච්ච ලස්සන පරිසරයක් තියෙනවා මේකේ වටේටම. ඉතින් අපි ගිහිල්ලා බලමු ඇතුළ කොයි වගේද කියලා. සෝබර් දූපත කියලා කියන්නේ ගස් කොළන් වලින් වට වෙච්ච ගස් කොළන් වලින් පිරුණු සුන්දර පරිසරයක් තියෙන තැනක්. ඉතින් මෙතන ඇතුළ වෙනකොටම තියෙනවා රිසෙප්ෂන් එකක්. ඉතින් එතනින් අපි කී දෙනෙක්ද මෙතෙන් ආවේ අපිට අවශ්‍ය ආහාර මොනවද කියලා අපිට මෙතනින් ඇනෝම් කරලා ඕඩර් එකක් දාලාම යන්න පුළුවන් ඇතුළට යද්දී. ඉතින් ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් අපිත් එක ගිහිල්ලා බලමු ඇතුළට කොච්චර සුන්දර නිස්කලංක පරිසරයකටද අපිට ගිහිල්ලා ඉන්න තියෙන්නේ කියලා. ඉතින් බොහෝ පිරිසක් දිනපතා එනවා කියලා තමයි අපිටත් ආරංචි උනේ මෙතෙන්න. ඉතින් ඇත්තටම ඔයාලටත් මෙතෙන් ආවොත් මේ අත්දැකීම විඳ ගන්න පුළුවන් මෙතන තියෙන ස්වභාව සෞන්දර්යය. ඉතින් අපි බලමු ඉස්සරහට අපිට මොනවද මෙතන කරන්න තියෙන්නේ කියලා. ඉතින් අපිට දැනගන්න ලැබුණා මෙතන කයක් බෝට් පදින්න පුළුවන් අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන් ඇතුළට ගියොත් එහෙම. මොකද 360 view point එකක් තියෙනවා මේකේ ඇතුලේ. ඉතින් මුළු පරිසරයම ලස්සනට බලා ගන්න පුළුවන් තැනක් ඒක. ඉතින් අපි ගිහිල්ලා බලමු එතෙන්න. ඉතින් ඔයාලා යන්න අපහසු අය ඉන්නවා නම් ඔයාලත් එක්ක මෙතනින් අපිට ගයිඩ් කෙනෙක් දෙනවා. ඉතින් හොඳ මඟ පෙන්වීමක් දෙනවා. අවශ්‍ය නම් මෙතනින් අපිට ඒක ලබා ගන්න පුළුවන්. නැත්නම් අපිට තනියම වුණත් මේ ගමන ගිහිල්ලා ඒ පරිසරයේ තියෙන ස්වභාව සෞන්දර්යය විඳගෙන ආයෙත් එන්න පුළුවන්. එන්න ඔයාලා අපිත් එක්ක යන්න මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳ ගන්න. ඉතින් අපි මෙතනින් ඉස්සරහට යනකොට තියෙනවා කයක් බෝඩ් පදින්න. ඉතින් අපි ගිහිල්ලා බලමු. මොකද අපිත් කලින් කයක් බෝඩ් පැදලා නැහැ. ඉතින් අපි බලමු මේ ඒ අත්දැකීම කොයි වගේ වෙයිද කියලා. ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඉතින් මේක හොඳ අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් එන්න මේ අපිත් එක්ක ඉස්සරහට යන්න
මේ කයක් බෝඩ් පැදලා මේ වෙනස් අත්දැකීම් විඳගන්න. ඉතින් අපි හිතපු නැති වෙලාවක තමයි අපිට මේ කයක් බෝඩ් පදින්න හම්බුනේ. ඇත්තටම ගොත්තේම අපේ හිතේ තිබුණා කයක් බෝඩ් පදින්න ඕනේ කොහේ හරි ගිහිල්ලා කියලා. ඉතින් අපිට ඒ අවස්ථාව සෝබර් දූපතට ගියාට පස්සේ මේ උදා වුණා. ඉතින් ඒකත් වෙනම මාරම අත්දැකීමක් වුණා. මොකද අපි කවදාවත් කයක් බෝඩ් පැදලා නැහැ. ඉතින් ඇත්තටම පොඩි බයකුත් දැනෙනවා. මොකද මැදට මුහුද මැදට යද්දී හදිස්සිය හරි මොකක් හරි පෙරළුණොත්වත් කියලා ඒත් අවුලක් උනේ නැහැ. ඉතින් ඒ අත්දැකීම හරි මාරම අත්දැකීමක් වුණා අපිට. ඉතින් මේකේ ලොකු වපසරියක් තියෙනවා. හැමතැනම වගේ තියෙන්නේ ගස් කොළන් වලින් පිරීලා. ඉතින් මේ අපි ඇවිදගෙන යනවා අර 360 view point එක බලන්න. ඉතින් ඇවිදින්න තමයි තියෙන්නේ මේකේ ඇත්තටම කිව්වොත් එහෙම. ඉතින් හැබැයි හරිම නිදහස් නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට එන්න අවස්ථාව ලැබුණොත් මෙතෙන්ද මේක හරි ලස්සන වෙනස් අත්දැකීමක් වෙයි මේකත්. ඉතින් අපිත් එක යන් 360 view point එකට කොච්චර ලස්සනට වටපිටාව පේනවද බලන්න. ඉතින් අපි එතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් උඩට නගින්න ඕනේ view point එකට. ඉතින් බලමු උඩට නැගලා වටපිටාව කොහොමද පේන්නේ කියලා. කොහොමද පේන ලස්සන. ඉතින් අපිට ඈතින් පේනවා ප්‍රීම ෆැක්ටරි එක. ඉතින් මාරම ලස්සන පරිසරයක් තමයි පේන්නේ මුහුදත් එක්ක. ඉතින් කියා ගන්න බැරි තරම් ලස්සනයි මෙතන. ඉතින් හොඳ උලම් පාරක් යනවා මෙතන උඩට නැග්ගාම. ඒකත් එක්ක මාරම ලස්සන පරිසරයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් අපි 360 view point එකෙන් ලස්සන පරිසරයක සුන්දරත්වය බලලා ආයමත් අපි හිටපු තැනට ඇවිල්ලා දවල් කෑම අරගෙන සෝබර් දූපතෙන් පිටත් වුණා. ඉතින් අපි දෙවෙනි දවසේ උදේම ආවේ කෝණේශ්වරම් කෝවිල වැඳ පුදා ගන්න. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කරලා තියෙන මේ කෝවිල වැඳ පුදා ගන්න ලංකාවේ අය වගේම විදේශික සංචාරකයෝත් බොහෝ ප්‍රමාණයක් එනවා. ඉතින් මෙතන වැඩිපුරම ප්‍රමාණයක් එන්නේ අලුතෙන් විවාහ වුණු විවාහකයන්. මොකද උන් දරුවෙන් බලාපොරොත්තුෙන් මෙතෙන් එනවා කියලා තමයි බොහෝ විට සැලකෙන්නේ. කෝණේශ්වරම් කෝවිල වැඳ පුදාගෙන අපි ඊළඟට ආවේ ඒ ළඟම තියෙන ඓතිහාසික ගෝකර්ණ රජමහා විහාරයට. ඉතින් මේ ගෝකර්ණ රජමහා විහාරය කියලා කියන්නේ මුහුදට ආසන්නව තියෙන ඓතිහාසික බෞද්ධ සිද්ධාස්ථානයක්. ත්‍රිකුණාමලයේ ගියොත් ඔයාලට දකින්න තියෙන සුලභ දසුනක් තමයි මෝ රංචු පිටින් ඉන්නවා ඕන තරම්. ඉතින් උන්ට කෑම දෙන්න පුළුවන්, උන් අත ගන්න පුළුවන්. ඉතින් නිදල්ලේ ඕන තරම් මෝ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ට්‍රින්කෝ ගේමුවා. ඉතින් අපි ඊළඟට යන ගමන් ටොක් ටොක් එකෙන් උප්පුවේලි මුහුදු තීරයටත් ගිහිල්ලාම තමයි ගියේ. එතනත් හරිම ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් මුහුදත් එක්ක කියන්නේ කොහොමත් හරිම ලස්සනයි තමයි ඉතින්. ඉතින් අපි ඊළඟට ගියේ ට්‍රින්කෝ යන හැමෝම අනිවාර්යෙන් අමතක නොකරම යන තැනකට. ඉතින් ඒ තමයි නිලාවේලි බීච් එක. ට්‍රින්කෝ යන ඕනම කෙනෙක් අනිවාර්යෙන් යන තැනක් තමයි මේ නිලාවේලි බීච් එක කියලා කියන්නේ. ඉතින් අපිත් එතෙන්ද ගියා. මොකද ගියේ නැත්තම් පොඩි අඩුවක් වගේ දැනෙන හින්දා නිලාවේලි බීච් එකට අපිත් ගියා. ඉතින් අතරම ගොත්තේ මෙතනත් ඉතින් මාරම
ලස්සනක් තියෙනවා, සුන්දරත්වයක් තියෙනවා. මොකද මුහුද ළඟ කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම සුන්දරත්වයෙන් වැඩි තැනක්. අපි මෙතනින් නාන්න ප්ලෑන් කරන් හිටියේ නෑ. මොකද එදා දවසේ රැල්ල පොඩ්ඩක් වැඩි. ඉතින් අපි ගිහිල්ලා රැල්ල පොඩ්ඩක් පාගලා පොඩ්ඩක් විනෝද වෙලා එතනින් ගියා වෙන තැනකට, අපිට නාගන්න පුළුවන් වෙන තැනකට. අපි ඊළඟට ගියේ ත්‍රිකුණාමලයේ තියෙන උණු වතුර ලිම් බලන්න. ඉතින් මෙතෙන්වත් බොහෝ පිරිසක් අනිවාර්යෙන්ම එනවා ත්‍රිකුණාමලයේ ආපුවාම. ඉතින් අපිත් ඇවිල්ලා ත්‍රිකුණාමලයේ තියෙන උණු වතුර ලිම් වලින් මොනකට ටිකක් හොදාගෙන යන්න අමතක කරේ නැහැ. ඉතින් මෙතන තියෙන එක අඩුපාඩුවක් ඉතින් අපි දැක්කේ යම්කිසි මුදලක් මෙතෙන් ගන්නවා ඇතුළු වීම සඳහා. නමුත් මෙතන කිසිම සනීප ආරක්ෂක පහසුකමක්වත් ලබා දීලා තිබුණේ නැහැ. ඉතින් හදිසි අවශ්‍යතාවයක් සඳහා සනීප ආරක්ෂක අවශ්‍යතාවයන් සපුරා ගන්න, මූලික අවශ්‍යතාවයන් ටිකවත් සපුරා ගන්න මෙතන නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඇත්තටම ඉතින් ඒක ගැන කනගාටු වෙනවා. මොකද ඇතුල් වෙනකොට යම්කිසි මුදලක් ගන්න හින්දා ඒකට යම්කිසි සාධාරණයක් ඉටු කරන්න ඕනේ මෙතන. ඉතින් මුහුද ළඟටත් ගිහිල්ලා මුහුද දිහා බලාගෙන ගිහිල්ලා රැල්ලත් පාගලා ත්‍රිකුණාමලයේ ගිහිල්ලා නෑවේ නැත්තම් ඊතර ටිකක් හරි නෑනේ. නිකන් මොකද්ද වගේනේ. ඉතින් අපි ඊට පස්සේ නාන්න ගියේ මාබල් බීච් එකට. ඉතින් අපි එදා ගියපු දවසේ රැල්ල ටිකක් වැඩි. ටිකක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි. ඉතින් ජීවිත ආරක්ෂක අය ඉන්නවා හැම වෙලේම බලාගෙන. යම්කිසි සීමාවක් තියෙන ප්‍රදේශයක විතරයි නාන්න දීලා තිබුණේ. ඉතින් ඒ නිසා අපි නිලාවෙලිය වලමුත් නෑවේ නෑ. ඉතින් අපි මාබල් බීච් එකෙන් තමයි නාන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් එතනත් ජීවිත ආරක්ෂක අය හිටියා ආරක්ෂාවට. ඉතින් අපි ට්‍රින්කෝ ගමන එතනින් තමයි අපි නාන්න තීරණය කරගත්තේ. ඉතින් අපි එතනින් නාලිවරලා ආපහු ට්‍රින්කෝ ස්ටේෂන් එකට යන්න තමයි අපි දවස ප්ලෑන් කරන්නේ. මාබල් බීච් එකෙන් නාලෙන අතරමඟදී අපි ඊළඟට ගියේ කින්නියා පාලමට. කින්නියා පාලම කියලා කියන්නේ ලංකාවේ තියෙන දිගම පාලම. ඉතින් අපි කින්නියා පාලමටත් ගිහිල්ලා කින්නියා පාලමත් බලාගෙනම තමයි රේල්වේ ස්ටේෂන් එකට එන්න පිටත් උනේ. මොකද ඉතින් දවස් දෙකක ගමනේ අවසානයේ තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ඊළඟට රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා ආයෙමත් නයිට් මේල් එකේ කොළඹ බලා එන්න තමයි ඉතින් ලෑස්ති. ඉතින් එහෙනම් මේ වගේ තවත් ලස්සන ට්‍රැවල් ව්ලොග් එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඉතින් එතකන් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.